හරි 2024-25 O level paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 17 වෙනි ගාන පහත සඳහන් වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය හොයන්නලු. දීලා තියෙනවා 6x වර්ගයයි 5xy ආයි දීලා තියෙනවා 2y වර්ගය කියලා. එහෙම වුණාම අපි වීජීය පද පැත්තක තියලා මේ සංඛ්‍යා ටික ඉස්සෙල්ලාම හොයාගමු. දෙකෙන් බෙදෙනවා දීර්ඝ බෙදීමෙන් මේක හොයාගන්නේ කුඩාම පොදු ගුණාකාරය දෙවරක් 3යි. මෙයාට නැති හින්දා 5 දැම්මා මෙයාට 1යි. නැවත 3ෙන් බෙදමු. නැවත 5ෙන් බෙදමු. එහෙමනම් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 30යි. ඔන්න මේ පද ටිකේ 30යි x දැන් වීජීය පදවල ගන්නයි තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ එකේ බල වැඩිම බලය තමයි වීජීය පද වලින් ගන්නෙ. එහෙමනම් 30යි x වර්ගය y වර්ගය තමයි උත්තරේ. මෙයාලා හිටියට එයාලගේ තියෙන මේ පද ඔක්කොගෙම තියෙන විශාලම බලය තමයි කුඩාම පොදු ගුණාකාරයේ වීජීය පදවල ගන්න. පැහැදිලිද? එහෙනම් ඒක ওই විදිහට තමයි හදන්නේ. ලේසි ලකුණු 2යි. 18 වෙනි ගාන. ඒක තියෙනවා මෙන්න මෙහෙම. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616කි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය ආරණ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. ආරි අගය සෙන්ටිමීටර් වලින් සොයන්න. වරහන් ඇතුළේ දීලා තියෙනවා පතුලේ අරය r සහ උස h ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව 5r වර්ගයේ h වේ කියලා. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර හරස්කඩ ඍජු ප්‍රිස්මයක් කියන්නේ මෙන්න මේවට. මෙන්න මේ වගේ එකක්. එයාගේ මෙන්න මේ h තියෙනවා. හරස්කඩ වර්ගඵලය 616යිලු මෙයාගේ. එහෙමනම් මෙයාගේ h වැඩි h එක ආපුවම ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස තමයි පරිමාව කියන්නේ 616ක් වර්ග සෙන්ටිමීටර් h සෙන්ටිමීටර්. එයාට සමානයි කියනවා අර වරහන් ඇතුලේ දීලා තියෙනවා සිලින්ඩරයක අරය ආර්ලු. හරිද? ඔහොම එකකට මේ h එයාගේ පරිමාණ වර්ගඵලයට සමානයිලු. පරිමාවට 5r වර්ගය h මේක සමානයි කියලානේ කියන්නේ. එහෙමනම් h h කපන්න. මෙයා එන්නේ 616 බෙදීම. අපි බෙදීම ලියා ගන්න කලින් මේ ටික ලියාගමු. 7න් 22යි r වර්ගයයි. r වර්ගය තනි කරපුවාම එනවා උඩට යනවා 7 යටට එනවා 22 r වර්ගය. දැන් කොහොමද එන්නේ? 22 වරක් 28යි 4ක් 8 6යි 14යි 5යි 19යි වර්ග සෙන්ටිමීටර් r වර්ගයට. එහෙමනම් 196 වර්ගමූලය තමයි r කියන්නේ. කීයක්ද එන්නේ? 196 සෙන්ටිමීටර් 14යි. ඔන්න මේ ගාන හදපු හැටි තේරුනේ නැත්තම් නැවත මං කියන්නම්. ඍජු ප්‍රිස්මයක හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616යි.
මේකේ පරිමාව ගන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස හෝ දිග. අපි ගත්තේ h. හරිද? එතකොට ඝන සෙන්ටිමීටර් 616යි h තමයි එන්න ඕනේ. අපි මෙතන ලියාගත්තා ඒකට සම්බන්ධයක් තියලා තියෙනවා මේකේ පරිමාවට සමානයි කියලා. එහෙමනම් මේ දෙක සමාන කරා 5 වෙනුවට 7යි 22 දැම්මා r වර්ගයයි h ට h කැපිලා යනවා. ඊට පස්සේ අපි ගන්නවා r තනි කරලා 5 ගන්නවා මේ පැත්තට. 5 වල 7යි 22කින් 7 යනවා උඩට 22 එනවා පල්ලෙහාට. ඒක සුළු කරලා එනවා r වර්ගය 196ක් කියලා. 196ක් නම් එක තනි r කෙනෙක් හොයන්න මේ 196 වර්ගමූලය ගන්න ඕනේ. ඒකේ වර්ගමූලය සෙන්ටිමීටර් 14යි. ඒ කියන්නේ මෙතන r 14යි. මොනවද සෙන්ටිමීටර්? හරිද? ඕක තමයි ගාන. ලොකුවට දිගට තිබ්බට ඊටාම සරල ගණිත ක්‍රම තමයි තියෙන්නේ.